හායි කොහොමද ඔයාලට? අපි අද ගියා ගෝල්ෆේස්. ගෝල්ෆේස් ගියොත් ඉස්සෝ වඩ එකක් කනවම තමයි. ඕගොල්ලෝ තාසයි නේද ගෝල්ෆේස් එකේ ඉස්සෝ වඩේ කන්න? එතන ಜಾති ගොඩක් තිබුණා. කකුලුව බැදලා, නාන් රොටි, මාළු බැදලා අපි ඉතින් ගත්තා ඉස්සෝ වඩේයි නාන් රොටි. ඒ ඉස්සෝ වඩේකට දාන ග්‍රේවි එක මාර රසයි නේද? හැබැයි ඉස්සර තරම් කලිටි නෑ දැන්. මෙතන තව කොටන් කැන්ඩීස් තිබුණා. රෝස පාට, නිල් පාට වලත් දෙතාසයි. හැබැයි අපි කෑවේ නෑ. මේ හොටෙල්ස් වල තියෙන ලයිට්ස් එක්ක ගෝල්ෆේස් එකේ රෑට තියෙන්නේ වෙනම වයිබ් එකක්. මාර ලස්සනයි. නිකම් වෙනමම ලෝකෙකට ගියා වගේ එතන ඉඳගෙන ඉද්දී. ඔන්න අපේ පොඩ්ඩ හොයාගෙන සෙල්ලම් කරන තැන. පවුනේ ඉතින්. එයාවත් දැම්ම සෙල්ලම් කරන්න චුට්ටක්. ඕගලන්ට කරන්න පොඩි රික්වෙස්ට් එකක් තියෙනවා. ප්ලීස් මේ වගේ හැම තැනම කාපු කොළ කෑලි ඒවා දාලා එන්න එපා. මං යන හැම තැනම දැක්කා කප්ස් විසික් කරලා කාපු ඒවා හැම තැනම එතනම විසික් කරලා ඇවිල්ලා. ඕගලන්ට පුළුවන් නම් පොඩි බෑග් එකක් අරන් ගිහිල්ලා ඒකට ඔක්කොම ටික දාගෙන ආවා නම් ගෙදර ගිහිල්ලා විසික් කරන්න තිබුණා. මෙහෙම හැම තැනම බොටල්ස්, කප්ස්, පේපර් ප්ලේට්ස් ඒ කාපු තැනම විසික් කරලා එන්න එපා. ඉතින් එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. Thank you.